බැල්ල පිටියේ ඉන්න පරගස්තට දන්නේ නැද්ද? නෑ බැල්ල පිටියේ නේද? නෑ. බයිසිකලේ විතරද? ඔව් නෑ බයික් එක ඇවිල්ලා තියෙනවා තාම දෙන්නට උඩට මූ යන්න කියලා කිව්වා කියන්නේ. බැල්ල පිටියෙන් පැත්තෙන් අයින් ගිහින් දෙන්න. කෝල් එකක් දුන්නා මෙන්න මෙහෙම පොඩ්ඩක් හදිසියෙ එන්න කියලා. ඒ පාර ටක් ගාලා මම ට්‍රිවිල් එක අරගෙන ශනිකව මාවා. එනකොට මෙයා කිව්වා මේ ගේට්ටු ළඟටම ආපු ගමන් මෙහෙම අම්මා ඔය අතපය ගැට ගහලා හොරෙක් ගෙට පැනලා කළු ටී-ෂර්ට් එකක් ඇඳලා තිබුණේ උඩහට යන් කියලා. උඩහ පැත්තට යන්නේ නේද? මම කිව්වා උඩහට නෙමෙයි අපි මේ පාරේ යන් කියලා. ඒ පාරේ යනකොට සාමාන්‍ය මීටර් 300ක් විතර යනකොට හාදේ යනවා. ඊට පස්සේ ට්‍රිවිල් එක නවත්තනකොට මෙහෙන් දිව්වා. දුවනකොට මම පස්සෙන් එලෝගෙන යනකොටම මේ අල්ලගන්න හදනකොටම පිහින් අනිනවා කිව්වා. මම ඒ පාර කරපු දේ බෙල්ලෙන් අල්ලලා ආසි කියන උදාට ඈ? ඒක මම මේක එල්ලන් ඉන්න අමාරුද? තවත් හොඳ හෙඩ් පෝස්ට් එකක් හේමන්ත එන දැන් උදේ හරිනේ ඇයි එනියනව නැද්ද? තංගලක් දාගෙන වගේ තීච්චා. හරි හරි. බෑක් එක මෙතන ඉඳලා දදරදී මේ ඉතරේ දදරදී. අය යන්නේ කියලා. මම මේක හොයලා ඉන්නේ. ඒ දලාදී මදි මූට ගාලා මඩිනේ මම දෙකක් දෙකෝයි මම යකෝටා වල හතර පන්න අපේ ගෙදර අර මේ ගමේ යන් කියලා ඔක්කොම බලගෙන ඊට පස්සේ ගියේ වෙන්දලා දීද්දි ගැව්වා මිනිහට ඔව් හරිනේ